යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට? අන්න අද මම ඔයගලන්ට අරන් ආවේ hair band එකක් හදන විදිය. මේක butterfly hair band එකක්. ඒ වගේම තමයි සන් රැකියාවක් කරන්න වගේ බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේ වගේ hair band එකක් හදලා වෙළඳපොළට දාලා එයාගේ සන් රැකියාව ආරම්භ කරන්නත් පුළුවන්. මොකද මේ වගේ hair bands වලට මේ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ගොඩක් කට්ටිය කැමති මේ වගේ hair bands දාන්න. මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ වගේ hair bands වගේ දේවල් ගොඩාක් ගාන ළමයි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලත් කැමති ඇතින සන් රැකියාවක් ආරම්භ කරන්න. ඉතින් ඒ වගේ ආරම්භ කරන්න කැමති කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් hair band එකක් හදාගන්න කොහොමද කියලා දෙන්න තමයි මම අද හදන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම යමු අපේ වීඩියෝ එකට. අපි මුලින්ම බලමු අපිට මොනවද දාන්න වෙන්නේ කියලා. හරි, අපි බලමු එහෙනම් අපේ butterfly hair clip එක හදන්න අපිට ඕන වෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට මේ වගේ රෙදි කොටස් දෙකක් ඕන වෙනවා. මෙන්න මේ විදිහට ඩබල් තියෙන රෙදි කොටස් දෙකක් ඕන වෙනවා. මේකේ සයිස් එක එකකට වඩා එකක් කුඩා වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ වගේ කොටස් දෙකක් ඔයාලා කපා ගන්න ඕනේ. මේකේ සයිස් එක ඔයාලා කැමති විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. ඔයාලට පොඩි සයිස් එකක් හදනවා නම් පොඩියට, ලොකු සයිස් එකක් හදනවා නම් ලොකුවට ඒ වගේ ප්‍රමාණයකට ඔයගලන්ට කපා ගන්න පුළුවන්. ඔයාලා කැමැත්ත අනුව එක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ ත්‍රිකෝණාස්ත්‍ර රෙදි කෑල්ලක්. ඒක අඟල් 1/2ක් විතර පළලට තමයි මම කපාගෙන දෙන්නේ. මෙන්න මේ වගේ කොටසක් ඕන වෙනවා. මේකේ දිග කියන්නේ මේකේ වැඩි කොටස අපි හදලා ඉවරකොට කපලා අයින් කරනවා. මේ වගේ දිග තියෙන මේ වගේ අඟල් 1/2ක පළල තියෙන කොටසකුත් අපිට ඕන වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා කතුරා hair band එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට නූලක් ඒ වගේම ඉදි කට්ටක් ඕන වෙනවා. එහෙනම් අපි බලමු අපේ butterfly hair clip එක හදන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ අපි හදාගත්ත කොටස් දෙක මේ විදිහට කන පිට හරවලා මේ විදිහට ආය දෙකට මැදෙන් නවලා මේක වටේ මෙහෙම මහගන්න ඕනේ. මේ වටේටම මහගන්න ඕනේ. මහලා ඉවර වෙලා අපිට මේක ආයි නැවත හොඳ පිට හරව ගන්න පොඩි හිටසක් තියලා දෙකම මහගන්න ඕනේ. මේකත් මේ විදිහට නවලා මහගන්න ඕනේ. හරි, අපි බලමු මම මැහුවට පස්සේ කොහොමද ඒක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම මහගත්ත කොටස් දෙක. මෙන්න මේ විදිහට තමයි අපි මේක මහගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මේක දිග ඇර ගන්න මෙතන හිඩසක් තියලා තියෙනවා. මෙන්න මේ විදිහට දෙකේම හිඩස් තියලා තියෙනවා. මේක හොඳ පිට හරව ගන්න. මෙන්න මේ විදිහට තමයි අපි මෙන්න මේ කොටසත් මෙන්න මේ විදිහට මහගන්න වෙනවා. අපි මේක හොඳ පිට හරව ගමු. දැන් ඔන්න අපි අපේ කොටස් තුන මේ විදිහට හරවගෙන ඉවරයි. අපි ඊට පස්සේ මෙන්න මේ උඩ කොටස දැන් ඇරිලානේ තියෙන්නේ. අපි අපේ ඉදි කට්ට ආදානේ මේ උඩ කොටස පොඩ්ඩක් මහගමු. ඊට පස්සේ අපි අපේ මේ කොටස් දෙක මෙන්න මේ විදිහට එකට තියලා හරි මැද්දෙන් මෙහෙම නූල් පාරක් අදින්න ඕනේ. අපිට බලන්න මේක මෙහෙම දෙකට මැද්දෙන් නවලා
හරියට සෙන්ට් එක ලාක් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ඉරක් ඇඳගෙන මේක හරියට සෙන්ට් එක මාක් කරගන්න. මම මෙන්න මේ විදිහට නවලා අරගෙන සෙන්ට් එක මාක් කරලා මෙන්න මේ විදිහට නූල අද ගන්නවා. පස්සේ අපේ අනිත් කොටසත් අපි තියලා ඒක මේකට මෙහෙම උඩින් යන විදිහට තියලා ඒකෙත් හරි මැද ඉඳලා මෙන්න මේ විදිහට අපේ නූලේ ඇද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නූලක් ඇද ගන්න ඕනේ අපි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ නූල මෙන්න මේ විදිහට ඇද ගන්න ඕනේ. හිමින් මේක ඇද ගන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට ඇදගෙන අපි ඒක මෙන්න මේ විදිහට වටේ ගෙනල්ලා මේක හොඳට තද කරගන්න ඕනේ. හොඳට තද කරගන්න. තද කරලා ඉවර වෙලා අපි ආයෙත් මෙතන පිටිපස්සෙන් මේක තද වෙන්න ගැටයක් ගහගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගැටයක් ගහගන්න ඕනේ. පස්සේ අපි මේක නැවත වතාවක් හරියට බෝ එකක් වගේ හිටින විදිහට සමනලගේ තට්ටු වගේ හිටින විදිහට මේක ඇඩ්ජස්ට් කරලා හදාගෙන දැන් අපි මේක හොඳට සමනලගේ තට්ටු තියෙන විදිහට මේ විදිහට හොඳට ඇඩ්ජස්ට් කරලා හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ මේ බෝල් බෑන්ඩ් එක අරගෙන මේක මෙන්න මේ විදිහට පිටිපස්සට සම්බන්ධ කරගන්න ඕන. ඔයාලට පුළුවන් ඕන්ලයින් ග්ලූ ගන් එකක් තියෙනවා නම් ග්ලූ ගන් එකෙන් කරගන්න. නැත්තම් පුළුවන් ඔයාලට මේ වගේ ඉන්දි කට්ටෙන්ම මේක චුට්ටක් මේකට තියලා සම්බන්ධ කරලා ගන්න. ලොකුවට සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේක වටේට වෙනම තව පටියක් අල්ලන නිසා. මේ විදිහට අපේ බෝල් බෑන්ඩ් එකත් සම්බන්ධ කරගත්තා. හරි. දැන් අපේ බෝල් බෑන්ඩ් එක සම්බන්ධ කරලා ඉවරනට පස්සේ අපි මෙන්න මේ කොටස අරගෙන අපි මේක මේ විදිහට මැදට තියලා මේක මේ විදිහට පිටිපස්සෙන් අරගෙන නැවත වතාවක් අපි මේක මහන්න ඕනේ ඉදි කට්ටෙන් අපේ. මහලා ඉවරලා මේ වැඩි කොටස අපි කපලා අයින් කරන්න ඕනේ. දැන් බලමු කොහොමද ඉක්මනට කරගන්නේ කියලා. අන්න ඉතින් මේක තමයි අපේ බටර්ෆ්ලයි හෙයා බෑන්ඩ් එකේ ෆයිනල් ලුක් එක. බලන්නකො කොච්චර ලස්සනට තියෙනවද කියලා. මෙතනදී තව දෙයක් කියනවා මම මෙතනදී සුදු නූල් භාවිතා කරේ ඕගලන්ට පැහැදිලිව පේන්න ඕන නිසා ඔයාලා මේවා පාවිච්චි කරනකොට ඔයාලා මේවට රෙඩ් කලර් එකෙන්ම නූලක් පාවිච්චි කරන්න කියන්නේ. ඔයාලා හදන හෙයා බෑන්ඩ් එකේ කලර් එකෙන්ම නූල පාවිච්චි කරන්න මතක තියාගන්න. ඉතින් අන්න මේ විදිහට තමයි අපේ බටර්ෆ්ලයි හෙයා බෑන්ඩ් එක හදලා ඉවර වුණේ. එහෙනම් ඔයාලත් මේ වගේ හෙයා බෑන්ඩ් එකක් හදලා බලන්න. හදලා බලලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ආයිත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.